ඉවසීම පවන් කියන්නේ හරිම අදිසිකාර පුංචි පිරිමි ළමෙක්. එයාට හැමදේම ඕනෝනේ ඒ වෙලාවෙමයි. ආච්චි මට සෙල්ලම් කරන්න ඕනේ. ඔහු දැසනම කෑ ගැසුවේය. එයාගේ ආච්චි hina වෙලා මෙහෙම කිව්වා. පොඩ්ඩක් ඉවසන්න මගේ පුතේ. මම ඔයාට විශේෂ දෙයක් දෙන්නම්. අය උට තුන්නේ පුංචි අඹෑටයකි. මේක හිටවන්න. ඉවසීමෙන් බලාගෙන හිටියොත් ඔයාට රසම රස තෑග්ගක් ලැබෙයි. පවන් ගෙවත්තට දූගෝ සම්බෑටේ සිටෙව්වේය. ඔහු ඒ දෙස බලා සිටියේය. මිනිත්තු 5ක් ගියේය. කිසිවක් සිදු වුණේ නැත. ආච්චි තාම පැලයක් ආවේ නැහැ. ඔහු කෑ ගැසුවේය. ආච්චි ඔහුගේ හිස අත ගාලා මෙහෙම කිව්වා. හොඳ දේවල් වලට කාලය යනවා මගේ රත්තරනේ. හරියට මේ අඹෑටේ ලොකු ගහක් වෙලා රසම රස අඹ දෙන්න කාලයක් යනවා වගේ. පවන් ඉවසන්නට උත්සාහ කළේය. ඔහු හැමදාම උදේට පුංචි පැලයට වතුර දැම්මා. ටික දවසකින් පොළවෙන් පුංචි කොළ පැහැති පැලයක් මතුවිය. පවන් හුඟක් සතුටු වුණා. ඔහු බලා සිටින අතරතුර ගෙවත්තේ ඇති අනෙක් පුදුම දේවල් දකින්නට පටන් ගත්තේය. ඔහු ලස්සන සමනලුන් පියාඹනව දෙස බලා සිටියේය. ඔහු ගස්වල ඉඳගෙන සින්දු කියන කුරුල්ලන්ට සවන් දුන්නේය. බලා සිටීම එතරම් නරක දෙයක් නොවන බව ඔහුට තේරුම් ගියේය. දවස් සති මාස ගෙවී ගියේය. පුංචි පැලේ තැන් කුඩා ගසක් වී තිබුණි. පවන් එය රැක බලා ගැනීම නැවැත්තුවේ නැත. ඔහු ඉවසිලිවන්තව බලා සිටියේය. අවසානයේදී ඒ සුන්දර දවස උදා විය. ගස පුරා මල් පිපි ඉන්පසු එක කුඩා කොළ පැති අඹ ගෙඩියක් හැදුනි. ඒ හිරු එළියෙන් කහ සහ රතු පැයට හැරෙන තෙක් පවන් බලා සිටියේය. ආච්චි ඔහුට අඹ ගෙඩිය කඩා ගැනීමට උදව් කළාය. පවන් එයින් කෑල්ලක් කෑවේය. ඒ ඔහු කෑ රසම රස අඹ ගෙඩිය විය. මොකද ඒක එයාගේ ඉවසීමේ තෑග්ගයි.